හෙලෝ යාළුවනේ අද මම ආවේ ඔයාලට 3x3 රූබික් කැටේ හදන විදිය කියලා දෙන්න. මුලින්ම අපි මේ රූබික් කැටිය හොඳට පසල් කරන් ඉමු. මේ විදියට හොඳට පසල් වුණාට පස්සේ අපි මුලින්ම මේක හදන පළවෙනි පීරියඩයට ගන්නේ සුදු පාට පැත්ත මෙහෙම අරගෙන ඒකේ මෙන්න මේ ක්‍රොස් වගේ ලකුණ හදා ගන්න ඕනේ. ඒක හදාගන්න මෙහෙම කිසිම සූත්‍රයක් නීතියක් නැහැ. මෙහෙම හැම පැත්තම හරවලා බලලා ඒක අපි හිතලා ගන්න ඕන නීතිය. මේ විදියට දැන් එහෙම ආවට පස්සේ ඊළඟට තියෙන්නේ අපිට මේකේ යට පාටවල් ටික බලන්න. මේකේ තියෙනවා කොළ තියෙනවා, රතු තියෙනවා, තව නිල් තියෙනවා, තැඹිලි තියෙනවා. ඊට පස්සේ ඊට උඩ තියෙන පාට බලන්නකෝ. මේකෙන් එකකවත් ඒ හා සමාන පාටක් නෙමෙයි උඩ තියෙන්නේ. එතකොට අපි මේ කැටේ කරකලා බලලා හදා ගන්න ඕනේ උඩ තියෙන පාටට. දැන් මේක නා එකපාරක් කරකුවට පස්සේ එකපාරට ආවා. දැන් අනිත් ඒවල හැබැයි ඇවිත් නැහැ. එතකොට ආයේ තව පාරක් කරකලා බලන්න ඕනේ. දැන් මේ පාර කොළ ආවා. ආයේ රතුත් ආවා. එතකොට ඊළඟට අපිට තියෙන්නේ මෙහෙම දැන් කොළ පාට පැත්ත මෙහෙම තියාගෙන දකුණු අත පැත්ත තියාගෙන අනිත් එක තියාගන්න ඕනේ අපිට ඉස්සරහ පැත්තට. එහෙම තියාගත්තට පස්සේ මුලින්ම දකුණු පැත්තේ කොටස උඩට. ඊට පස්සේ ආයේ ඒකෙම උඩ එක වමට. ආයේ දකුණ යටට ආයේ වමට ආයේ දකුණ උඩට ආයේ දෙපාරක් මෙහෙම වමට දාන්න ඕනේ ආයේ යටට ආයේ මෙහෙම එකපාරක් වමට ඊට පස්සේ බලන්න පුළුවන් අපිට මේ වගේ ඔක්කොම පාටවල් ටික සමාන වෙලා තියෙනවා ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ පාටවල් ටික සමාන කරගන්න ඒක සමාන කරගන්නේ දැන් මෙහෙම තියෙනවා සුදු පාට කැට මෙතන සුදු පාට කැට දෙකක් තියෙනවා ඔව් මේ ලේයර් එකේ තියෙන්නේ සුදු පාට කැට දෙකයි ඒ සුදු පාට කැටෙත් එක්ක තියෙන පාටවල ටික බලන්න ඕනේ. දැන් මෙතන තියෙනවා සුදුයි, කොළයි, තැඹිලි තියෙනවා. එතකොට අපි ඒක හොයාගන්න ඕනේ. සුදු පාට අතහැරලා තැඹිලි කොළයි තියෙන හරියට මේක මැදට ගන්න ඕනේ. දැන් මේ විදියට තියෙනවා කොළ, මේක තියෙනවා තැඹිලි. එතකොට මේ මැද තමයි මේ සුදු පාට කැටේ එන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක යටට මෙන්න මෙහෙම යටට එනකන් දකුණත් නීතිය කරන්න. මේ විදියට දැන් එතකොට මේ කැටේ යටට එනවා. එතකොට මේ පාටත් එක්කම ගැලපිලා තමයි යටට එන්න ඕනේ. ඊට පස්සේ ආයෙ බලන්න ඕනේ සුදු පාට කැටයක් මෙහෙම කොහොමද තියෙන්නේ කියලා. ආයෙ තියෙනවා රතුයි කොළයි සුදු පාටයි එහෙම තියෙනවා. ඊට පස්සේ ආයෙ ඒක රතුයි කොළයි මැදට අරගෙන ආයෙ දකුණත් නීතිය කරන්න ඕනේ. මේක යන්නේ එකපාරින්ම ආවා. ඊළඟට තියෙනවා තැඹිලි නිලුයි. ආයෙ තැඹිලි නිලුයි හොයාගන්න ඕනේ අපි. මේ විදියට මැදට අරගෙන ආයෙ දකුණත් නීතිය එකපාරක් කළා මෙහෙම යටට ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ අපිට දැන් මෙන්න මේ මැද පාටවල් සමාන කරගන්න. මෙතනයි, තව මෙතනයි, මෙතනයි, මෙතනයි. ඒ ටික අපි සමාන කරගන්නේ උඩ තියෙන ඒකට මේ පාටටම උඩ තියෙන එක අරගන්න ඕනේ. දැන් මෙතන තියෙන්නේ නිල්නේ. නිල් පාට එනකම්ම මෙහෙම හරවලා බලන්න ඕනේ. මෙතනට එනවා. ආයෙ දැන් උඩ තියෙන පැයට බලන්න ඕනේ. උඩ තියෙන්නේ රතු. එතකොට රතු තියෙන්නේ මේ පැත්තේ නෙමෙයි මේ පැත්තේ. ඒ රතු පාටට විරුද්ධ පැත්තට මෙන්න මෙහෙම කැටේ කරගනවා. ආයේ දකුණත් නීතිය එකපාරක් කරන්න ඕනේ. ආයේ රතු පාට පැත්තට අරගෙන වමත් නීතිය එකපාරක් කරනවා. ඊට පස්සේ අපිට පේනවා මෙන්න මේ වගේ කැටේ මෙහෙම සමාන වෙනවා. තව බලන්නකො මැද සමාන නැති පාටවල්. මෙන්න මෙතන රතුයි කොළයි තියෙනවා. මෙහෙම කරකලා ඔන්න රතු ගත්තා. ඊට පස්සේ කොළ. කොළ ගන්න දැන් මේ පැත්තෙන් තියෙන්නේ. කොළ වලට විරුද්ධ පැත්තට මෙන්න මෙහෙම හරවන්න ඕනේ. ආයේ කොළ පාට පැත්තේ හින්දා දකුණත් නීතිය කරනවා ඊළඟට වමත් නීතිය කරනවා. දැන් අපිට සමාන නැත්තේ එක කැටයයි. නෑ දෙකයි. ඒ දෙක හදාගන්න පළවෙනියම බලන්න ඕනේ උඩ පැත්තේ තියෙන එක මොනවාද කියලා පාට. දැන් මෙතන තියෙනවා නිල්. නිල් පාට ආයේ හදවනකම්ම ගන්න ඕනේ. නිලුයි තැඹිලිනේ. දැන් තැඹිලි පාට පැත්තට විරුද්ධව මෙහෙම හදනවා. දැන් මේ පාට තැඹිලි පාට තියෙන්නේ වම් පැත්තේ හින්දා වමත් නීතිය තමයි එකපාරක් කරන්නේ. ඊට පස්සේ ආයෙ තැඹිලි පාට හරවලා දකුණත් නීතිය කරනවා. දැන් තියෙන්නේ තැඹිලි කොළයි. ආයෙ කොළ වලට විරුද්ධ පැත්තට මෙහෙම හරවනවා. ආයෙ වමේ තිබ්බ හින්දා වමත් නීතිය එකපාරක් කරනවා. දකුණත් නීතිය එකපාරක් කරනවා. හරි. එතකොට දැන් අපි ලේයර් දෙකක්ම හදාගෙන ඉවරයි. ඊට පස්සේ තියෙන අපිට අන්තිම ලේයර් එක හදාගන්න. ඒකෙත් දැන් අපි කලින් සුදු පාට පැත්තේ මෙහෙම ක්‍රොස් එක හදාගත්තා වගේ ඊට උඩ පැත්තේ තියෙන කහනේ කහ පාට පැත්තේ මෙහෙම ක්‍රොස් එක හදාගන්න ඕනේ. ඒක හදාගන්නේ සුදු එක හදාගත්ත විදියට නෙමෙයි ඒක ටිකක් වෙනස්.
මෙහෙම දැන් තියෙනවනේ කහ පාට තියෙන පැත්තක් අරගන්න ඕනේ මුලින්ම. මෙහෙම කහ පාට පැත්තකට ඊට පස්සේ ඒක ඒ තියෙන කොටස දාන්න ඕනේ දකුණු පැත්තට. දකුණු පැත්තට දාලා ආයෙ දකුණන් නීතිය එකපාරක් කරලා බලනවා. මෙහෙම හැරෙවුවාම ආයෙ කහ පාට එනවා කියලා. ආවේ නැහනේ. ආයෙ ඊට පස්සේ ආයෙ එහෙම දාලා ආයෙ දකුණන් නීතිය එකපාරක් කරනවා. එහෙම කරාට පස්සේ මෙන්න මේ විදියට එනවා. බැරි වෙලාවක් දැන් ඔයාලා මෙහෙම කීපාරක් කරලා ආවේ නැත්තම් ආපහු ඊළඟ පැත්තක් අරගෙන දකුණන් නීතිය අරගෙන ආයෙ මේ කොටස මෙහෙම දාලා බලන්න ඕනේ. එතකොට කොහොම හරි මේ කෑල්ලත් හැදෙනවා. ඊට පස්සේ තියෙන අපේ අවසාන පියවර මෙන්න මේ විදියට දැන් තියෙනවානේ ආපහු මේ මෙන්න මේ මැද පාටවල්. මැද පාටවල් වල මැද පාටවල් සමාන කරගන්න තමයි තියෙන්නේ. දැන් මෙතන රතු සමාන වුණා. හැබැයි කොළ සමාන නැහැ. තැවිලි සමාන නැහැ. නිල් සමාන නැහැ. එතකොට අපිට තියෙන්නේ කලින් වගේම පාටවල් දෙකක් හොයාගන්න ඕනේ සමාන. දැන් ආයෙ කටකල බැලුවාම අපිට කොළ පාට සමානව පේනවා. ආයෙ තැඹිලි තියෙනවා. එතකොට ආයෙ කලින් වගේ කොළ පාට පැත්ත දකුණු අත පැත්ත තියාගෙන ආයෙ අතක මෙහෙම ඉස්සරහට තියාගන්න ඕනේ අනිත් තැඹිලි පාට පැත්ත. ආයෙ කරන් තියන්නේ අපිට මෙහෙම උඩට ආයෙ මෙහෙම වමට උඩ කොටස වමට ආයෙ දකුණ යටට ආයෙ උඩ කොටස වමට ආයෙ දකුණ උඩට ඊට පස්සේ ආයෙ දෙපාරක් වමට ඊට පස්සේ ආයෙ දකුණ යටට ආයෙ එකපාරක් වමට ඊට පස්සේ දැන් අපිට පේනවා ඔක්කොම පාටවල ටික හැදලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ රූබික් කැටේ හැදලා ඉවර වෙන්නේ මෙහෙම තියෙනවනේ දැන් පාටවල් මේ කහත් එක්ක තියෙන පාටවල් තියෙනවනේ. ඒ කහත් එක්ක තියෙන පාටවල් එක්කම අනිත් පාටවලුත් මැද සමාන වෙන්න ඕනේ. දැන් මෙතන කහයි කොළයි රතුයි තියෙන්නේ. හැබැයි මේකේ මැද පාටවල් වලට තියෙන්නේ නිලුයි රතුයි. එතකොට ඒක ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන තියෙන්නේ රතුයි නිලුයි. ඒකත් එතකොට මෙහෙම රතුයි කොළයි තියෙන හින්දා ගැලපෙන්නේ නැහැ. ආයේ මේකත් තැඹිලි නිලුයි මේකත් ගැලපෙන්නේ නැහැ. මේකත් තැඹිලි කොළයි මේකත් ගැලපෙන්නේ නැහැ. එතකොට අපිට මේ උඩ ලේයර් එක කල කර බලන්න ඕනේ මෙහෙම හැදෙනවද කියලා. දැන් මෙහෙම බැලුවොත් අපිට පේනවා රතුයි නිලුයි තියෙන්නේ. රතුයි නිලුයි මැද තියෙනවා අපිට කහ පාට කැටේ පේනවා. අනිත් පාටවල් එහෙම සමාන වුන් නැති උනාට කමක් නැහැ. මේ විදියට අරගෙන මෙහෙම මේක තියෙන වෙනම සූත්‍රයක්. එකපාරක් මෙහෙම උඩට දාන්න ඕනේ. ඊට පස්සේ ආයේ මේකේ උඩ දාපු පැත්තම ආයේ මේ උඩ ලේයර් එක දකුණු පැත්තට. ආයේ වම් පැත්තක ආයේ උඩට ආයේ වම් පැත්තටම උඩ ලේයර් එක මෙහෙම දාන්න ඕනේ. ඊට පස්සේ ආයේ දකුණු පැත්තේ යටට ආයේ මේ උඩ ලේයරේ දකුණට. ඊට පස්සේ ආයේ වම කොටස යටට ආයේ මේක දාන්න ඕනේ. දැන් එහෙම දැම්මට පස්සේ අපිට පේනවා දැන් මෙහෙම පාට වෙනස් වෙලානේ. මෙහෙම ඊට පස්සේ කරකලා ඒක හදා ගන්න ඕනේ. දැන් එතකොට මෙතන ආයේ පාටක් සමාන වෙලා තියෙනවා. ආයෙ සමාන වෙලා නැහැ. එතකොට ආයෙ එහෙම කරලා බලන්න ඕනේ. මෙහෙම උඩට ආයෙ මෙහෙම ආයෙ උඩට ආයෙ මේ පැත්තට ආයෙ යටට ආයෙ මේ පැත්තට ආයෙ යටට ආයෙ මෙහෙට. එතකොට තව පාටක් අපිට කරන්න ඕනේ. මේ වගේ පාට සමාන වෙනකම්ම අපිට මේ නීතිය සූත්‍රය කරන්න ඕනේ. එතකොට දැන් අපිට පේනවා මේ හැම කොටුවකම මැද කහ පාටක තියෙන්නේ සමානව පාට. දැන් මෙතන රතුයි නිලුයි සමානව තියෙනවා. ආයේ කොළයි රතුයි ආයේ සමානව තියෙනවා. ආයේ තැඹිලි කොළයි ආයේ සමානව තියෙනවා. ආයේ තැඹිලි නිලුයි ආයේ සමානව තියෙනවා. එතකොට අපිට තියෙන්නේ කහ පාට ක්‍රොස් එක මෙහෙම යටට තියාගෙන මේම මේ නෑ ඊට කලින් කරන්න ඕනේ අපිට මේක තියෙන පාටවල් ටික සමාන කරගන්න ඕනේ. දැන් මේක නම් සමාන වෙලා තියෙන්නේ ඔයාලා රූබික් කැටේ එහෙම සමාන වුනේ නැත්තම් මෙන්න මේ කොටස මෙහෙම දැන් කරකලා දැන් හිතන්නකෝ මේ විදියට දැන් රතුයි කොළයි වගේ තිබ්බ කියලා හිතන්නකෝ. එතකොට ඒ රතුයි කොළයි තියෙන තැනටම අරගන්න ඕනේ. නැත්තම් මේක හරියන්නේ නැහැ. දැන් මේ විදියට අරගෙන සමාන කරගන්නවා. එතකොට පැටි හතරම සමාන වෙන්න ඕනේ. පැටි හතරම සමාන වුණාට පස්සේ අපිට තියෙන්නේ කලින් කිව්වා වගේ කහ ක්‍රොස් එක යට තියාගෙන දැන් මෙහෙම දකුණන් නීතිය කරන්න ඕනේ. කහ එක යටට යනකම් දකුණන් නීතිය කරන්න ඕනේ. දැන් මෙහෙම කහ එක යටට එනවානේ. ආයේ මේක මෙහෙම කොහෙටවත් කරගන්නේ නැහැ. මේ නිල් පාට පැත්ත මෙහෙමම තියාගෙන මේ යට ලේයරේ තමයි මෙහෙම කරගන්නේ. එහෙම කරකලා ආයේ මේක යටට යනකම් දකුණන් නීතිය කරන්න ඕනේ. ආයේ මේක මෙහෙමම යට එක විතරයි කරගන්නේ. අර කොහොමවත් කරගන්න හොඳ නැහැ. ඊට පස්සේ ආයේ දකුණන් නීතිය කරනවා. ආයේ මේක කරගෙන ආයේ දකුණන් නීතිය කරාම අපිට මේ වගේ රූබික් කැටේ මෙහෙම හදාගන්න පුළුවන්. මම හිතනවා මේ රූබික් කැටේ දැන් ඔයාලට හදන විදිය තේරෙන්නේ නැති කියලා. මේ රූබික් කැටේ ඔයාලා හදාගෙන යද්දී මොකක් හරි ගැටලුවක් ඇති වුණොත්
මේ වීඩියෝ එකට පහතින් කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඒකට රිප්ලයි කරන්නම්. මේ වීඩියෝ එක හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න.